බබා මොකද කරන්නේ? හායි. අද මම ඔයාලට රස කෑමක් හදලා දෙන්න හදන්නේ. රස කෑමක්? ඔව්. මොනවාද? ඔයාලා කන්න වීඩියෝට එළවලු රොටි හදන්න මගේ රෙසිපියට ආවා. එළවලු රොටි. මම අවශ්‍ය විදිහට දැන් මොනවද කරන්නේ? දැන් මේ අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගන්න. එන්න අපිට නම් හදමු. දාලා කම්ම ගන්න ඕනේ. ඒගොල්ලෝ ගොඩක් දාන්නේ නැහැ. මෙයා කැමති නැහැ ඒගොල්ලෝ ගොඩක් දාලා මේ කන්න. දැන් අපි මේ ඒගොල්ලෝ සුදුරුම ටේස්ට් එක හදාගන්න. මම මේ තලා ගන්න ලේසිය වෙන්න ටක් කරනවා. මට මේ විදිහට කටන් ටිකක් අමාරුයි. මම මේක කැපුවට ටික අමාරුම කටන් නැත්නම් කැපෙයි කියලා මේක ටේස්ට් එක හදාගන්න. බබා ආලේක නම් දැන් වෙනවා වගේ. අපේ බබාට කෝල් එකක් ඇවිල්ලා. අම්මගෙන් කෝල් එකක්. අම්මගෙන් හදිසියෙම කෝල් එකක් එනවා. ඒකනේ. දැන් හරි දැන් මං එළවලු ටික කපලා දෙන්නද? ඔව්. ඕක ඉවරද? මේක හරියි. ඉන්න මං එළවලු ටික කපලා දෙන්නම්. අපි බලමු. අලේක තැම්බෙනවා. බයි මේ ඔක්කොම කපනවලු. ඔව්.
ටික කපන්න. චුට්ටක් hina වෙලා වැඩ කරන්න ඕනේ කුස්සිය උදව් කරද්දි. නේද? ඔව්. hina වෙනවා අතේ වුණත් තියෙනවා. අද ඉතින් නිවාඩු දවසේ මේ අද නිවාඩු දවසේ ඉතින් අපේ බබේ කෑමක් හදනවා. ඉතින් මම ඒකට උදව් කරනවා. wow. අපේ හපීගේ වැඩ. හරි අපි ලීක්ස් ලුණු මේ මිරිස් කරපිංචා මේ මොනවද බබා? ඉඟුරු සුදු ලුණු නේ. ඒ ටික අපි මේක චොප්ස් කරලා අනිත් ටික හීනෙට කපාගෙන කරගෙන ගියන්නේ. අලක තැම්බෙනවා. එතකොට කොත්තු ගහනවා වගේ සද්දයක් ඇහෙනවා කියන්නේ අපේ බබා පිටි හදනවා. අල ටික තැම්බිලා. අපේ බබා පිටි ටික හදලා ඉවරයි. දැන් මොකද කරන්නේ? දැන් පිටි ටික දානවා. ලුණු දානවා. ලුණු දාගන්න යාළුවා. ලුණු දාලා පිටි ටික දානවා. අපි මේකට පොල් තෙල් දාගත්තා. හොඳට විනාඩි 5ක් විතර මම ඉතින් මේක දානකොට මේක එනවා. දෝයල හොඳට හදා ගන්න ඕනේ. ඒක තමයි ලුඩුගේ ආස. ඔය මේ හොඳට පොඩි කරනවා. පිටි ටික මම අනා ගන්නකොට මෙයා අර ටික පොඩි කරගන්නවා. හොඳට පොඩි කරනවා. ඔව් හොඳට පොඩි කරනවා. මේ විදිහට හොඳට පොඩි කරනවා. මම අල්ලි පොඩි කරනවා. බබා පිටි ටික අරනවා. මේවා කැමලි කරගන්න ඕන සූඩුවට. සූඩි විදිහට.
ඒකනේ. ඒ නිසා ඉතින් මේ බෝඩින් එකකින් ගාඩියර් කරන්න බෑ. අපි බබා චෙෆ් කෙනෙක් වගේ නේ ඒප්‍රන් එකක් එන්නද? පිටික මේ විදිහට තෙල් ටිකක් දාලා මේ ටික මෙහෙම මේ හරිම සොෆ්ට් නේ. සමන් ටික අපි ගත්තේ ක්‍රීම් මාළු. ඒකට පොඩ්ඩක් මික්ස් කරනවා. අල ටිකට දෙන්නේ. අල ටිකට සම්මන් ටික දාලා හොඳට මික්ස් කර ගන්නවා. මේ මොකද ගන්න ඕනේ මේ ගන්න. මේ මිශ්‍රණය හදාගෙන මේක ටෙම්පරාදුවට දාන්න. මේක ටෙම්පරාදුවට දාන්න. සුදුළු ඉඟුරු පේස්ට් එක දානවා. ඊට පස්සේ දෙයක් දානවා. මේ සුදුළු ඒවා මේ ගොඩක් මේ කිචන් දෙන්න තාම ගන්න පාට වෙනකම් බෙදලා නැහැ. ලුණු ටිකයි සුදු ලුණු ටිකයි ටිකක් බෙදෙන අතරේ මොනවද දාන්නේ අපි? මිරිස්. මිරිස් දානවා. අමු හීනේට මිරිස්. කපාගත්ත. දැන් සුවඳ අපේ හොරේ අපි හදාගත්ත බෝල ටික තියෙනවා. පිටි බෝල ටික ඊට පස්සේ සැමන් අල පේස්ට් එක මේ ටික බදිනවා බබා. දැන් නම් සුවඳයි. සුවඳක් එනවා. රස පදමට දාගන්නවා. ටිකක් දාගන්න මේක ගන්න ගන්න කමන්නේ. ඒ නාඩේ මික්ස් වෙන තරමට මම ආපහු. ඒ කියන්නේ මේකේ කියන්න දෙයක් නැහැ නේද? ටිකක් කරේ හොඳට ටිකක් දැරිලා එලෙක්ට්‍රික් වෙන තරමට මට නම් රසයි. ඊට පස්සේ අපි මේකට දාගන්න කෑලි මිරිස්. අනේ මේක පොඩි ඇරලා අල්ලගන්න. පොඩි දෙයක් තිබිලා තියෙන අපේ බබාට එහෙම තමයි. චූටි දේවල් අමාරුයි. මම තමයි වරදව කරන්නේ.
ඔයාලත් එක්ක ඒක බෙදාගෙන. මොනවාද ඒ ගම්මිස්ද? මේ ගම්මිස් දාගන්නවා. රස පාටයි ලස්සනට තියෙනවා. පේස්ට් එක නම් හදාගෙන ඉවරයි වගේ. අපේ බබාගෙන් කොහොමද ලුණු කටර ගහලා දැනෙන්න හදනවා. එතරම් කි රසයි ලුණු ටිකක් කරනවා තමයි කෑමක් රස වෙන්නේ. මුළු කුස්සියම සුවඳයි.
අපේ රසමරස එළවලු රොටිත් එක්ක ටේස්ට් එකට ඉඟුරු ප්ලේන් එකක් හදාගන්න තමයි හදන්නේ. අපි රස බලන්න යන්නේ. මහා රසක් තියෙන්නේ. රසයි. ඇත්තටම මහා රසක් තියෙන්නේ. දෙහියත් එක්ක අවුලට හොඳම සුපිරිම කෑම. අවලම හදාගන්න මේ විදිහට. මේ ආරම සොප් එකට තියෙනවා. එහෙනම් අපි තවත් මේ වගේ රසමරස කෑමක් එක්ක ආයෙත් හමු වෙනුනේ. ආයේ මේ වගේ රසම රස කෑමක් හදලා අවත් එක්ක මොකද අපේ වයිෆ් ඇත්තට ඒ කියන්නේ දවස් සතියේ දවස් 3ක් වගේ මට කෑම මොනවාරි හදලා දෙනවා රසට. ඉතින් අපිට ඒ වගේ එක්ක බෙදා ගන්න පුළුවන්. ගොඩක් රසට කෑම හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් එක්ක ඒ වගේ වීඩියෝ එකක් එක්ක අපි ආයෙත් ඔයාලව දකින්න නම්.